welcome guys මගේ අලුත්ම YouTube channel එකට. So ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ නෙමෙයි මේ පෙන්වන්න යන්නේ මම හදපු වෙබ්සයිට් එක. වෙබ්සයිට් එක පෙන්වන්න එක ඔයගලන් ඉතින්දී මොකද මම කරන්න යන්නේ කියලා. එතකොට මගේ channel එකේ පළවෙනි video මේක. ඒතර මම මේක හැදින්වීමක් විදිහට කරොත් මම මේ channel එක හැදුවේ මගේ තියෙන මගේ projects ඒවා ඔයගලන්ට නිකන් හොමාරු කරගන්න, ඔයගලන්ට එක එකක් කරන්න. වගේ මගේ කම්මැලිකම නැති කරගන්න. අන්න එහෙම සීන් එකකට වගේ තමයි මම YouTube channel එක පටන් ගන්න යන්නේ. හරි දැනට එහෙම හිතන් ඉන්නේ. හරි. අපි යන් ඉස්සරහට මම ඔයාලට පෙන්නන මම අද websites ඊට කලින් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද මේ subscribers ලා මොනවා කරන්නත් subscribe මගේ first goal එක විදියට 1k subscribers ලා complete කරන්න මට support එකක් දෙන්න. අනිවාර්යෙන් කියනවා මේ මම මේක කරන්නේ ප්‍රොෆෙෂනල් විදිහට නෙමෙයි. මොකද මම මේක කරන්නේ මගේ තෘප්තිමත් භාවය උදෙසා. ඉතින් තියෙන්නේ හරි. මම ඔයාලන්ට මම පරණ එකක් පෙන්නන්න. හරිද? මේක මම මේ කලින් මම හැදුව එකක්. හරිද? වීඩියෝ එකක්. ඒක පොඩ්ඩක් අවුල් ගිහිල්ලා මේ මම ඒක අයින් කරලා දැන් තව එකක් හදන්න කියලා යන්නේ. දැන් ඒක තමයි මේ දෙවෙනි එක හදන්නේ. හරිද? මේ දිනේ මම දිලිසාන් අයියා හරි මාමා කාට හරි මේ හැදුව වෙබ්සයිට් එකක්. හරිද? මේක මම එයාට සෙල් කරේ නෑ. මම මේ නිකන් හැදුවේ නිකන් ඉන්නවා ඒකට වගේ. එහෙම වගේ හැදුවේ මේ ටෙම්ප්ලේට් එකක් ඔයා සෙට් වුණා. කියන්නේ කලින් හදපු එක සෙට් වුණා. කම්මැලිකමට නිකන් මාරු කරලා බැලුවා. ඒක ලස්සනට ආව රතු පාටත් එක්ක. ඒක මේ විදිහට තියෙන මෙයාගේ YouTube channel එකේ තියෙනවා. Facebook එකේ තියෙනවා. Facebook එකේ තියෙනවා. Instagram එකේ තියෙනවා. YouTube main channel එකකුත් තියෙනවා. main channel එක තියෙනවා Dave Dilishan. මම හිතන්නේ ඒක තමයි main channel එක. යන ඔය විදිහට ඒක තියෙනවා එයාගේ website එක. ඊට පස්සේ මම හදුවා මම දුක්ඛ ප්‍රොඩක්ෂන් එකට. ඒකත් මම මේක හදලා මේක ඒකත් මම නිකන් කැහිල්ලට වගේ හැදුවේ. හරිද? මේ විදිහට තමයි තියෙන්නේ එකත්. සුපිරි. ඇත්තටම මේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න මේක කොහොමද හදන්නේ කියලා. හරිද? එහෙනම් මගෙත් එක්ක අනිවාර්යයෙන් මින්ද මේ මම subscribe කරලා මගෙත් එක්ක අර මොකක්ද කියන්නේ එන්ජෙක් වෙලා ඉන්න. හරිද? එතකොට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද වෙබ්සයිට් හදන්නේ. කොහොමද මම ඊළඟ වීඩියෝ විතර කියනවා මේ first part එක part මේ කියනවා මේ කොහොමද වෙබ්සයිට් හදන්නේ කියලා. මම කොහේ වුණේ දැන් වෙලාව 12:02 වෙලාව. ඒක මම මේ ඉදිමතේ වගේ කතා කරන්නේ. මම මේ ප්‍රොජෙක්ට් එක හදන ගමන් හිටියේ. හරිද? පොඩි වැඩක් කරන ගමන් හිටියත් නිකන් කම්මැලිකමට දැන් ටෙන් ටිකට් වලින් බිව් කෝපේ පවර් එක ඇක්ටිව් වෙනකම් මම මේ ඔයගලන්ට පොඩි බඩක් පෙන්නන්න යන්නේ. කියන්නේ බඩක් කියන්නේ මම කම්මැලිකමට මේ channel එක නිකන් හැදුවේ දැන්. ඒ වීඩියෝ දාන්න යන්නේ දැන් කෝපි එක ඇක්ටිව් වෙනකම්. මේ දින මම හදාගෙන වෙබ්සයිට් එක. හරිද? මේක මම මේ ක්ලයන්ට් කෙනෙක්ට හදන්නේ. මේ දින එක මම පොඩ්ඩක් නිකන් පෙන්නන්න. උඩින් දැන් මම මේක ඩිස්ක්‍රයිබ් කරන් ඉන්න. මෙතන තියෙන ඒගොල්ලන්ගේ නම ඒ ටික තියෙනවා. ඊට පස්සේ මේ විදිහට බඩු තියෙන ඒගොල්ලන් තියෙන දේවල් කැටගරිස් මේන් කැටගරිස් 4ක්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ විස්තරය. ඊට පස්සේ මේ විදිහට ෆෝටෝ එක තියෙනවා. newsletters ගන්න subscribe ඒ ටික. පස්සේ මෙතන copyright ඒගොල්ලන්ට දීලා තියෙනවා. ඊට පස්සේ මට හම්බෙලා තියෙන දැනට t-shirt එකේ flowers වලයි මේ photos details ටික විතරයි. ඒ හින්දා මම ඒ දෙක දාලා මේ දෙක දැනට මට අර පැටලෙන හින්දා මේක බලද්දී not available කියලා දාලා තියෙනවා. හරිද? එතකොට මේ දෙක මෙහෙම ගත්තොත් shop මේ t-shirt වලින් shop t-shirt කියපුවම මේ වගේ page එකට එන්නේ. මේවා ඇත්තටම තියෙන නෑ. ඕනනම් කියන්න මම දෙන්න. නිකන් නෙමෙයි සල්ලි ඕනේ. හරිද? මේවා මේ privacy මයි තියෙන්නේ. මම නම්බර් දාන්න ඕන. හරිද? මේකේ රස්තියද ප්‍රථම t-shirt එකක් තියෙනවා. ඔයාලට custom design එක ගහ ගන්න පුළුවන් මං හිතන්නේ. මට ගහලා දෙන්නම් කිව්ව එක. මේ ඊට පස්සේ මේ විදිහට flowers තියෙනවා. හරි flowers කියන්නේ මල්බොගි. මේ girlfriend boyfriend දෙන්න පුළුවන්. හරිද? මේ ඊට පස්සේ ඕවා මේ කේෂන් වලට ගන්න බෑ. ඒගොල්ලන් පවුනේ. ඒගොල්ලන්ට කේෂන් වලට ගන්න බෑ. මේ සාමාන්‍ය මේ පොඩක් හරි සුවර් වගේ නම් එහෙම දෙන්න නැත්නම් සල්ලිත පරාදි. මේ විදිහට මම එකක් out of stock දාලා දිනවා. ඒ කිව්වොත් සාමාන්‍යයෙන් අපි යාට පෙන්වන්න ඕනි මේ මේව දේවලුත් කරන්න පුළුවන් වගේ එකක් පෙන්වන්න බෑ. අන්න ඒක පෙන්වන්න එහෙම දාලා තියෙනවා. තාම contact එකම හදලා නැහැ. ඔව් තාම හදලා නැහැ. page එක මෙයාට නිකන් ඔහේ එනවා. ඒක තමයි දැනට මම හදාගෙන යන්නේ. හරිද? මේ ඉතින් මම තනි මේක කෝඩ් එකේ මම මේකට AI පාවිච්චි කරලා බොරු කියන්න ඕනේ නැහැ. හරිද? මට සීමේ මොකද්ද මේ උනේ? හරිද? මම තව පෙන්නන්නම් ඔයාලට මම හදපේ. හරිද? මම මේ
මේ වීඩියෝ එක ඇත්තටම මේකත් හදන්නේ මගේ channel එකට දාන්න පළවෙනි වීඩියෝ එක මට හිතා ගන්න බෑ. මම ගොඩක් ආයි වීඩියෝස් බැලුවා ඒගොල්ලන්ගේ හැදින්නවල තියෙනවා. මට හඳුන්වන්න තේරෙන්නේ නැහැ. ඉතින් මම ඔයගලන්ට ඕන පෝස්ට් එකක් දෙලා ස්ක්‍රීන්ෂොට් දාලා දෙනවා. මම දැන් පෙරහුරු ප්‍රශ්න පත්‍ර වගේ කැටියක් කරා දැන් මම මේ වීඩියෝ එක හදන්න. ඊට පස්සේ හරියන්නේ නැහැ. දැන් මම හිතුන විදිහට හදලා දැම්මා. හරිද? අවුලක් වෙන්නේ නැහැ. මම සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්. මම දැන් කතා කරන කම්මැලි වගේ. මේ කම්මැලි වගේ තමයි ඔයගලන්ට තේරෙන්නේ. මොකද මම මේ අද පොයේනේ සද්දෙන් කතා කරන්න බෑ. දැන් මම පොය දවසක් අද නොවැම්බර් 5 වෙලාව 12:05යි. හරිද? හරි. අනිවාර්යෙන් දැන් මං අනිත් හෙට හරි මං හෙට හවස වීඩියෝ එකක් ගේනවා අනිවාර්යෙන්. කියන්නේ අද හවස වීඩියෝ එක ගේනවා. ඒ කියන්නේ අද 7:00 වගේ වීඩියෝ එකක් ගේනවා. අනිවාර්යෙන් ඇක්ටිව් වෙලා ඉන්න. මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද චූටි වෙබ්සයිට් එක හදන්නේ කියලා. මගේ මේ ටෙම්ප්ලේට් එක පාවිච්චි කරලා ඔයාගේ නමට ඔයාගේ ෆොටෝ එක මෙතෙන්ට දාලා ඔයාගේ ඩීටේල්ස් මෙතෙන්ට දාලා ඔයාට ඔයාගේ ස්කිල්ස් මෙතෙන්ට දාලා නිකන් CV එකක් වගේ කොහොමද වෙබ්සයිට් එක හදාගන්නේ කියලා මම කියලා දෙන්නම්. එහෙනම් මම වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මොකද මට තවත් ඉදිරියට කියන්න යන දේවල් නැහැ. හරිද? මම ඔච්චර වෙලා කිව්වෙත් එනවා ගේමක් දීලා. හරිද? ඒ හින්දා මම මේ වීඩියෝ එක අවසන් කරනවා. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. හරිද? ඒක අමතක කරන්න බා ලයික් කරන්න. හරිද? මට බැලලා හරි කමෙන්ට් කරන්න. හරිද? අවුලක් නැහැ. මම මේක අන්විසිබල් හරි මොකක් හරි කරනවා. එතකොට මට අර YouTube මේ ස්ටුඩියෝ එකේ දකිද්දවත් නේ සතුටක් යන කමෙන්ට් මෙච්චරක් තියෙනවා කියලා. අන්න එතන මල්ලා හරි කමෙන්ට් කරන්න.